කෑම කොට්ටේ ගත්තොත් එහෙම නූල මහල ඉවර වෙච්ච කෙලවරවල් දෙකක් තියෙනවා. එකක් දිග කෙලවර, අනිත් එක තමයි කොට කෙලවර. ඉතින් අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ කොට කෙලවරෙන් තමයි අපි කඩන්න ගන්න ඕනේ මේ කෑම කොට්ටේ. මෙතන තියෙනවා නූල. ඔයාලට බැලුවොත් මෙන්න මේ එක තැනක් තියෙනවා මේ පැත්තට විතරක් ආපු ඩබල් එකේ. ඉතින් අන්නේ ඩබල් නූලෙන් තනි නූල කඩාගෙන දැන් මම වගේ සාමාන්‍ය ඇණයක් මොකක් කරේ වට කතුරක් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඇණේ ගත්තේ ෆාම් එකේ සාමාන්‍යයෙන් අපිට රේසින් හොයාගන්න පුළුවන්. දැන් මේ නූල මේක තමයි කඩන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනද මේ තනි නූල අරගෙන මේක කඩන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මෙහෙම ලේසියෙන්ම මේක ගලවන්න හිට පේන. ඉතින් ඔන්න ගොඩක් අය කෑම මේ කවර් ඩැමේජ් කරගන්නවා මේ කොට්ටේ ගලවන්න කියලා. ඔයාලට පේනද දැන් අපි එක නූලේ එකපාරයි කැඩුවේ. ලේසියෙන්ම අපි මේක මේ දිග අරගන්න හැටි වෙනවා. ඔයාලට මේක කවර් ඩැමේජ් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න මේ ටැග් එකත් මම කලින් ටැග් එක ගැනත් කිව්වා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් මේක අපි